Welcome back to my YouTube channel. ඉතින් හරියට මුදයට හමාර වෙද්දී මායි අම්මයි කුරුස පල්ලියට ආවා. ඔයාලා දැන්ටමත් දන්නවා අපි කොහේ පල්ලියටද ආවේ කියලා. මේ මාරවිල කුරුස පල්ලිය ගොඩක් ෆේමස් තැනක් ඒ වගේම හැම තැනකින්ම මිනිස්සු වෙන තැනක්. අපි හැම සෙනසුරාදා දවසකම වගේ පල්ලියට එනවා. ඒත් අද මම ගෙදර හිටපු දවසක් නිසා සතිය දවසක ආවා. ඇත්තටම සෙනග අඩුයි සතිය දවස්වලට සිකුරාදා ඇරෙන්න. සිකුරාදා සෙනසුරාදා ඉරිදා සඳුදා කියන්නේ සාමාන්‍යයෙන් කුරුස පල්ලියේ ගොඩක් සෙනග ඉන්න දවස් ටිකක්. ඉතින් අපි පල්ලියට ආවම මුලින්ම කරන්නේ ඉටිපන්දම් ගන්න එක. ඉටිපන්දම් ගත්තට පස්සේ අපි කෙලින්ම යන්නේ යාඥා කරන්න. ඉතින් මායි අම්මයි යාඥා කරන්න පටන් ගත්තා. මෙතෙන්ට එන හැමෝම වගේ මෙන්න මේ වැලි පොළවේ දන ගහලා එයාලට ඕන කරන දේවල් හැම දෙම වගේ ජේසුකට කියනවා සහ ජේසුගෙන් ඉල්ලනවා. යාඥා කළා වුණාට පස්සේ අපි ගියේ ඉටිපන්දම් පත්තු කරන්න. වෙන්දට මෙහෙම යන්න බෑ. මොකද ඒ තරම් සෙනග ඉන්නවා ඉටිපන්දම් පත්තු කරන පොලිමේ. හැබැයි අද කවුරුත් හිටියේ නැති නිසා අපි ඉක්මනට ගිහලා ඉටිපන්දම් ටික පත්තු කරා. ඉතින් ඉටිපන්දම් පත්තු කරන ගමන් අර උඩ ගහලා තියෙන යාඥාවත් කියලා තමයි ඉටිපන්දම් ටික පත්තු කරන්නේ. ඉටිපන්දම් පත්තු කරලා ඉන්නට පස්සේ මෙන්න මෙතනින් අපි වතුර බොනවා. අපිට ඕන නම් බෝතල් වලට වතුර පුරව ගන්නත් පුළුවන්. ඉතින් ලංකාවේ සුසාන භූමියක පිහිටලා තියෙන එකම පල්ලිය තමයි මාරවිල ශ්‍රී කුරුස පල්ලිය කියන්නේ. ඒ වගේම ඉස්සර කාලේ ජනප්‍රවාද වලට අනුව මේ බිම් කොටස අයිති වෙලා තියෙන්නේ ඒ කාලේ හිටපු ගොවියෙක්ට. ඉතින් ඒ ගොවියා ඒ බිම් කොටසේ හේනක් කරගෙන එළවලු පළතුරු වගා කරගෙන හිටියා කියලා තමයි සමහර පොත්වල සඳහන් වෙන්නේ. ඉතින් මේ වගේ කුරුස පල්ලිය ගැන එක එක ගොඩාක් කතා තියෙනවා. මමත් හරියටම සම්පූර්ණ කතාව දන්නේ නැහැ. මං ඉස්සරහට අනිවාර්යෙන් මේ ගැන සම්පූර්ණ වීඩියෝ එකක් ඔයාලට අරගෙන එන්නම්. ඉතින් මේ තියෙන අපි අර වතුර බීපු තැනින් ආච්චි කෙනෙකුයි සියා කෙනෙකුයි වතුර බෝතලයක් පුරව ගන්නවා. මෙන්න මේ ඔයාලට පේන්නේ හරියටම කිව්වොත් විෂ් බොක්ස් එකක්. ඒකේ අපිට ඕන කරන දෙයක් අපේ හිතේ තියෙන ප්‍රාර්ථනාවක් ලියලා ඒ පෙට්ටිය ඇතුළට දාන්න තමයි තියෙන්නේ. මේ දවසේ මමත් විෂ් එකක් ලියලා ඒ පෙට්ටිය ඇතුළට දැම්මා. ඉතින් ඊට පස්සේ අපි පල්ලියෙන් එළියට ඇවිල්ලා දෙවනියට ගියේ දෙව්මෑණියන්ගේ සුරුවම ළඟට. ඒ කියන්නේ මරියතුමීගේ සුරුවමට. මරියතුමී කියන්නේ ජේසුගේ අම්මා. ඉතින් අපි අනිවාර්යෙන් පල්ලියට එන දවසට දෙව්මෑණියන්ගේ සුරුවම ළඟටත් ගිහිල්ලා යාඥා කරලා තමයි යන්නේ. ඉතින් මෙන්න මේ විදිහට අපි දෙව්මෑණියන්ටත් යාඥා කරලා ඉවර වෙලා මෙතනත් ඉටිපන්දම් පත්තු කරන්න පුළුවන්. මෙතන පල්ලිය වගේ සල්ලි ගන්න කෙනෙක් නැහැ. හැබැයි අපි එතන තියෙන පෙට්ටියට සල්ලි දාලා අපිට ගන්න පුළුවන් ඉටිපන්දම් ප්‍රමාණය ගන්න ඕනේ. මේ තියෙන්නේ සල්ලි දාන පෙට්ටිය. ඊට පස්සේ එතන ගහලා තියෙනවා ඉටිපන්දම් 7ක් රුපියල් 100යි එහෙම කියලා. ඉතින් අපි එතෙන්ට සල්ලි දාලා ගණන් කරලා ඉටිපන්දම් ටික ගත්තා. එතන රස්නෙට ඉටිපන්දම් ටිකත් නිකන් දිය වෙලා වගේ තිබුණේ. මොකද ඒ තරම් රස්නයක් තියෙන්නේ. මේ වගේ ඉටිපන්දම් පත්තු කරන එකට එක එක තේරුම් තියෙනවා. මේකේ එළිය වගේ අපේ ජීවිතත් එළිය වෙන්න කියලා ප්‍රාර්ථනාවක් වගේ තමයි මේකත්. ඒ වගේ තව ගොඩක් මීනින්ග්ස් තියෙනවා. අපි මෙන්න මේ විදිහට ඉටිපන්දම් ටිකක් පත්තු කරා. ඉතින් මේ සේරම ටික ඉවර කරලා අපි ආපහු ආවා. Thanks for watching. Bye bye.